another episode of Hemamali's Diary. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ කොහාටද කියලා ඔයගොල්ලෝ දන්නවද? මේ බස්නාහිර පළාතේ තියෙන තවත් අපූර්ව සුන්දර ස්ථානයක්. කොළඹ අවට මේ වගේ කොළපාත පරිසරයක් තියෙන තැනක් තියෙනවා කිව්වොත් ඔබට විශ්වාස කරන්න පුළුවන්ද? එහෙනම් ඔන්න විශ්වාස කරන්න අද අපි ඇවිල්ලා ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට. මම දැන් ඉන්නේ දියැල්ලේ මධ්‍යම කොටසක. සාපේක්ෂව මේ කාලයේදී වතුර ප්‍රමාණය අඩු වුණත් වැහි කාලයේදී නම් මේ කොටස හරිම ලස්සනට පේනවා. මේ තමයි බෝපගම ඇල්ල. බෝපගම ඇල්ල තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ බෝපගම තියෙන ගමේ. අපි කාටත් නැවෙන්නේ විශාල බැවුමකින් පහළට කඩා හැලෙන විශාල දියකඳක්. නමුත් බෝපගම ඇල්ලේදී ඔබට එවැනි දර්ශනයක් නම් දකින්නට ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය උසකින් කඩා හැලෙන මේ වගේ කුඩා දිය ඇලි ඔබට ඕනෑ තරම් මේ අවටින් දැක ගන්න පුළුවන්. බෝපගම ඇල්ලෙන් දැක ගන්නට පුළුවන්. නමුත් ඒ කෙසේ වුවත් මේ ඇල්ලේ සුන්දරත්වයට එයින් කිසිදු බාධාවක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබට මේ දිය ඇල්ල දැක බලා ගන්න ආවොත් විඳ ගන්න ලැබෙන සිසිලස ගතට දැනෙන සුවය මේ සුන්දරත්වයේ කිසි අඩුවකුත් නැහැ. ඒ වගේම තමයි මේ බෝපගම ඇල්ල ආරම්භ වෙන්නේ කැන්දලන්ද වතු යායේ. ඒ වගේම මේ දිය ඇල්ලට අලගිය වන්න දිය ඇල්ල කියලත් ප්‍රදේශවාසීන් හඳුන්වනවා.